ඔයා කවදා හරි හිතලා තියෙනවද දවස් 30ක් හරියටම මාසයක් ස්වයං වින්දනය එහෙම නැත්නම් self pleasure කරන එක නැවතුවොත් ඔයාගේ ඇඟට මොනව වෙයිද කියලා? අන්තර්ජාලයේ සමහරු කියනවා මෙහෙම කළාම ඔයාට සුපිරි බලයක් ලැබෙනවා. කෙල්ලෝ ඉබේම වශී වෙනවා. ඇඟට අමුතු හයියක් එනවා කියලා. තවත් සමහරු කියනවා මේක බොරුවක්. එහෙම කළා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම විද්‍යාවට අනුව කොල්ලෙක්ගේ ශරීරය ඇතුලේ සිද්ධ වෙන රසායනික වෙනස්කම් ටික දැක්කොත් ඔයා පුදුම වෙයි. අද අපි කතා කරන්න යන්නේ මිත්‍යාවන් ගැන නෙවෙයි. සීමන් රිටෙන්ෂන්. එහෙම නැත්නම් ධාතු ශක්තිය ආරක්ෂා කරගත්තම ඔයාගේ මොළයට සහ හෝමෝන පද්ධතියට වෙන ඇත්තම දේ ගැනයි. ඔයා මේ චැලෙන්ජ් එක කරන්න හිතන් ඉන්නවා නම් මේ විනාඩි 4 ඔයාගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. මුලින්ම කතා කරමු පළවෙනි සතිය ගැන. ඔයා මේක නැවතුව ගමන් පළවෙනි දවස් 2-3 ඇතුළත ඔයාට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. හැබැයි 7 වෙනි දවස වෙනකොට වැඩේ වෙනස් වෙනවා. චීනයේ කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා දවස් 7ක් එක දිගට ස්වයං වින්දනයේ නොකර හිටියම පිරිමින්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම 145.7ක 100කින් ඉහළ යනවා කියලා. ඔව් 145ක 100ක්. මේක හරියට ඔයාගේ ඇඟට එකපාරටම රොකට් එන්ජිමක් හයි කළා වගේ වැඩක්. මේ වෙලාවට ඔයාට පුදුම එනර්ජි එකක් දැනෙන්න ගන්නවා. හැබැයි ප්‍රවේශම් වෙන්න මේ 7 වෙනි දවස තමයි භයානකම දවස. මොකද හෝමෝන වැඩි වෙනකොට ඔයාට ආපහු පරණ පුරුද්දට යන්න තියෙන ආසාව උපරිමයට වෙනවා. ගොඩක් අය ෆේල් වෙන්න මෙන්න මේ 7 වෙනි දවසේදී. හරි. ඔයා සතියක් අල්ලගෙන හිටියා කියමුකෝ. දැන් එන්නේ දෙවෙනි සතිය. මෙතනදී තමයි ඔයාගේ මොළේ නියම සටන පටන් ගන්නෙ. ඔයා කාලයක් තිස්ස ෆෝන් බලන්න හෝ ස්වයං වින්දනයට පුරුදු වෙලා හිටියානම් ඔයාගේ මොළේ නිකම්ම ලැබෙන ඩෝපමයින් එහෙම නැත්නම් සතුට ගෙන දෙන හෝමෝනේ වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. දැන් එකපාරට මේක නතර වුණාම මොළේ කෑ ගහන්න පටන් ගන්නවා. මේ නිසා දෙවෙනි හෝ තුන්වෙනි සතියේදී ඔයාට පොඩි කම්මැලිකමක්, මහන්සියක් වගේ දැනෙන්න පුළුවන්. මේකට කියන්නේ ෆ්ලැට් ලයින් එක කියලා. ගොඩක් අය හිතන්නේ අපෝ මේක කරාම මට ඇඟට පණ නෑ වගේ. ඒ නිසා ආපහු කරනවා කියලා. නෑ, එතනදී තමයි ඔයා රැවටෙන්නේ. ඒ වෙලාවට වෙන්නේ ඔයාගේ මොළේ රීසෙට් වෙන එක. හරියට වෛරස් පිරිච්ච කම්පියුටර් එකක් ෆෝමැට් කරනවා වගේ වැඩක් ඒක. ඔයා ඒ අමාරු කාලේ ඉවසුවොත් ඔයාගේ ඩෝපමයින් රිසෙප්ටර්ස් අලුත් වෙලා පොඩි දෙයකින් උනත් සතුටු වෙන්න පුරුවන් මානසික මට්ටමක් ඔයාට හැදෙනවා. දැන් අපි යමු වැදගත්ම කොටසට. දවස් 30ක් සම්පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? මෙතනදී තමයි ඔයාට බාහිරින් වෙනස්කම් පේන්න ගන්නේ. පරණ ධාතු ශක්තිය ශරීරයට උරා ගැනීම. එහෙම නැත්නම් රීඇබ්සොර්ප්ෂන් නිසා ඔයාගේ හැම පැහැපත් වෙන්න පටන් ගන්නවා කියලා සමහරව අත්දැකීමෙන් කියනවා. ඒ වගේම ඔයාගේ කටහඬ ටිකක් ගැඹුරු වෙලා ඇස්වල දීප්තියක් එනවා. හැබැයි මේ ඔක්කොටම වඩා ලොකුම දේ තමයි කොන්ෆිඩන්ස් එක. ඔයාට මතකද මම මුලින් කිව්වා කෙල්ලෝ වශී වෙනවා කියලා? ඒක මැජික් එකක් නෙවෙයි. ඔයා මාසයක් තිස්සේ ඔයාගේ ආසාවන් පාලනය කරගත්තා කියන්නේ ඔයා ඇතුලේ ඉන්න ආත්ම විශ්වාසයේ උපරිමයටම ඇවිල්ලා තියෙන්නේ. ඔයා කාටවත් බයලතු කෙලින් කතා කරන්න පටන් ගන්නවා. ඔයාගේ කොන්ද කෙලින් වෙනවා. අන්න ඒ පෞරුෂයට තමයි අනිත් අය ආකර්ෂණීය වෙන්නේ. අවසාන වශයෙන් යාළුවනේ නෝෆැප් කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒකෙන් ඔයාට පියම් වෙන්න පුරුවන් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් ලැබෙන ලොකුම දේ තමයි self control. එහෙම නැත්නම් ස්වයං පාලනය. තමන්ගේ ශරීරයේ තියෙන ප්‍රබලම ආසාව පාලනය කරන්න පුළුවන් පිරිමියෙක්ට ජීවිතේ වෙන ඕනම අභියෝගයක් ජයග්‍රහණය එක සිම්පල් වැඩක්. මේක බලන ඔයාට පුළුවන් ද අද ඉඳන් දවස් 30ක් මේ චැලෙන්ජ් එක ගන්න? පුළුවන් නම් පහලින් I accept කියලා කමෙන්ට් කරන්න. ඔයාගේ ඇඟේ හැංගිලා ඉන්න නියම පිරිමයා එළියට ගන්න කාලේ හරි.